සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. තරඟ 3කින් යුත් ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින තරඟාවලියට අදාළ දෙවන තරඟය අද පැවැත්වීමට නියමිතව තිබුණත් ඇති වූ අවිනිශ්චිත වාතාවරණය නිසා මේ තරඟය වගේම අවසන් තරඟය ආපස්සට ගනු ලැබුවා. ඒ අනුව දෙවන තරඟය හෙට දිනේදීත් තෙවන වගේම අවසන් තරඟය 16 වෙනිදාත් පැවැත්වීමට නියමිතයි. දීර්ඝ සාකච්ඡාවකින් පසුව තමයි දෙරට මේ තීරණයට එළඹුණේ. මේගත් තීරණය ගැන පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානියා වගේම එරට ජනතාව ඉතාමත් කෘතවේදීව ශ්‍රී ලංකාවට ස්තුතිය පුද කළා. ලංකාවේ සමහරුණන් කියන්නේ ඔයිට වඩා බෝම්බ ගහපු කාලේ පාකිස්තානය ලංකාවට ඇවිල්ලා උදව් කළා. ඒ නිසා ඕක මොකක්ද කියලා. ඇත්තටම දුකයි අපේ රටේ තාමත් මේ වගේ මෝඩ සුළු හෝ පිරිසක් ඉන්න එක ගැන. පාකිස්තානයට අපි ඕනතරම් කෘතගුණ දක්වලා ඇති ක්‍රිකට් වලින්. එහෙමයි කියලා අවදානමක් තියෙද්දී අපේ කොල්ලන්ව බිල්ලට දෙන එක හරිද? ශම්මි පොරටෝක් දෙනවා ආවොත් තරඟතානම් දානවා කියලා. ඇත්තටම ක්‍රිකට් ප්‍රධානියා ලෙස කටයුතු කළ යුත්තේ මෙලෙසද? හරි පාකිස්තානයේ සුපිරිම ආරක්ෂාවක් දෙනවමයි කියමුකෝ. ඒත් අපේ කොල්ලෙක්ට මොන හරි වුණොත් ඒකේ වගකීම ගන්න කවුද? ශම්මිලා ලෝකේ වටේම යනවනේ ක්‍රිකට් තරඟ බලන්න. ඇයි එහෙනම් ශම්මිට බැරි මේ තරඟාවලිය බලන්න යන්න කරන්න කියලා මහලුකු වැඩකුත් නෑනේ. පුහුණුකරු සනත් ජයසූරිය සහ ශම්මි අතර දීර්ඝ කතා බහක් මේ පිළිබඳව ඇති වී ඇති බව තමයි ආරංචි වෙන්නේ. අපේ කොල්ලෝ ඉන්නේ වෙන රටක විශේෂයෙන් බෝම්බ ත්‍රස්තවාදයට නමගිය රටක. ඉතින් මෙහෙම බයක් ඇති වෙන එක ඉතාමත් සාධාරණයි. ශම්මි කටපුරා කියනවා ආවොත් තරඟ තහනම් දානවා කියලා. මෙහෙම බලහත්කාරයෙන් තමන්ගේ පුද්ගලික ඇජෙන්ඩාවල් වලට ක්‍රීඩකයන් බිල්ලට දීම සාධාරණයිද? ඒක කොල්ලෙක්ට හරි සීරීමක් වුණොත් ඒකේ සම්පූර්ණ වගකීම ශම්මි බාරගත යුතුමයි. ක්‍රීඩකින් නට දෙනෙකු නැවතත් ලංකාවට ඒමට සූදානමක් ඇති බව පැවසෙනවා. එසේ එනවනම් පැමිණිය හැක්කේ වත්මන් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකින් නට දෙනා විය හැකි. මොකද ඔවුන්ට පමණයි මේ වගේ තද තීරණ ගත හැකි වන්නේ. ඒ වෙනුවට චාමි ඇතුළු නවකින් නට දෙනෙක් පාකිස්තානයේ බලා යාමට සූදානම් බවත් පැවසෙනවා. ඇත්තටම මේක දැන් ක්‍රිකට් ක්‍රීඩාවකටත් එහා ගින් ජීවිත සමග කරන සෙල්ලමක් වෙලා. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? මේ තත්ත්වය යටතේ ක්‍රීඩකින් ක්‍රීඩා කරවිය යුතුද? ඔවුන්ගේ මානසික මට්ටම මේ තරගයට කෙසේ බලපායිද? ඔබේ තාර්කික ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.